මේකම බන්ධනාගාරයේ ඇති වුණු සිද්ධිය මේ ගැටුම පාතාල කණ්ඩායමත් එක්ක ගැටුමක් කියලා දැන් විමර්ශන නිලධාරීන් කියනවා. ඉතින් ඒතකොට පාතාල ගැටුමක ප්‍රතිඵලයක් විදියට ඇමතිවරයා ඉල්ලාස් වෙන්න ඕන. පාතාල ගැටුම ඇති වුණේ එක සත්‍ය නම් පාතාල ගැටුම ඇති වුණේ ඉරිදා දවල් 1 වෙනකොට තුවාලකරුවන් රුහල්ගත කරන්න. ඊයේ උදේ වෙනකන් පාතාල ගැටුම සම්බන්ධ කණ්ඩායම් දෙකම බන්ධනාගාරය ඇතුලේ තියාගෙන උදේ කෑමටත් ඒ කණ්ඩායම් දෙකම ගෙන්න ගන්න අවශ්‍ය කරන ඒ අනතුරුදායක පරිසරය නිර්මාණය කිරීමට වගකියුත්තේ කවුද? උදේ වෙනකම්ම මේ ආණ්ඩුව මේ බරපතල අනතුර දැක්කේ නැද්ද? පාතාල කණ්ඩායම අතර වෙන්න පුළුවන් වෙන සිදුවීමක් වෙන්න පුළුවන්. ඒක ඩෙන්ගු ප්‍රශ්න වෙන්නත් පුළුවන්. හැබැයි මේ මොන ප්‍රශ්නේ වුණත් මිනිමෙරුන් දෙකක් සිද්ධ වෙලා තුවාලකරුවන් දුසින් ගානක් රෝහල්ගත වෙලා ඉන්න වෙලාවක ඊයේ උදේ වෙනකම් මොකද්ද ගත ක්‍රියාමාර්ගය? ඒතර මාත්‍රිතුමා දැන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ 278ක් මැදලා 500 ගානකට තුවාල සිද්ධ වෙලා තාමත් ඒ මිනිස්සු විඳිතේ. ඒ පාස්කු ප්‍රහාරයේදී ඔබතුමාලා බලේ හිටියේ මොනෑම තුමාද ඉල්ලාස් කවුද වක්කීම් බාරගත්තේ? දැන් ඒකද ප්‍රශ්නේ? දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඒකද? දැන් ඊයේ උදේ වෙනකන් මේ ඇමති හර්ෂණ නානායක්කාර මොකද්ද ගත ක්‍රියාමාර්ගය? කරුණාකරලා කියන්න. දැන් ඔබට ආත්මගරුත්වය දැන් අහන්න මිත්‍ර ඔබතුමා දැන් උච්චර ඉතිහාසගත වෙලා අවුරුදු 10කට කලින් වෙච්ච සිදුවීම ගැන කතා කරන්නේ. මීට කලින් නෑ මීට වහන එක නෙමෙයි ප්‍රශ්නේ. මීට කලින් මේ වගේම 1988 මේ වගේම බන්ධනාගාරයක ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවේ නිශ්ශංක විජේරත්න අධිකරණ මැතිවරයා ඉල්ලා අසුණා. ඔබ ඉතිහාස දන්නේ නැද්ද? හරි එතකොට පාස්කු ප්‍රහාරයේ මේක සම්බන්ධ කරනවද? ඔබ හර්ෂණ නානායක්කාර හරි කියනවද? නෑ ඔබ ප්‍රශ්න මං උත්තර දෙන්න. හර්ෂණ නානායක්කාර හරි කියලාද ඔබ කියන්නේ? හර්ෂණ නානායක්කාර වගක් මිෂ්ඨ කරාද? නෑ බන්ධනාගාර නිලධාරීන්ව ආරක්ෂා කරන්න කටයුතු කරාද? පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයයි මේකයි දෙකක්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරන්න බෑ මේක. ඔක්කොගේම ජීවිත දැන් මේ ආණ්ඩුව පත් කරේව නිවැරදි කරන්න. දැන් මේ තියෙනවා නිවැරදි කරන්න ක්‍රමය. දැන් ඔබතුමා මාධ්‍යවේදියෙක් හැටියට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දේවල් එකක් හරි කරලා තියෙනවද? මේ රජය කරලා තියෙනවද? හර්ෂණ නානායක්කාර කරලා තියෙනවද? දැන් මොන කතා කරන්නේ? මගේ උත්තරය ඒකයි. ඒ නිසා මේ ඇමති අස් වෙන්න ඕනේ මේ පොහොසත් රටක් ප්‍රතිපත්ති මේ කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආණ්ඩුව කළ යුතු සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුබ සාධනය වෙනුවෙන් රටේ නීතිය සාමය ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව තියෙන එක යෝජනාවක්වත් කළා නැති නිසා මේ සිද්ධිය විතරක්ම නෙමෙයි. ඒ වගේම ඉරින්දා දවල් 1ට පළවෙනි තුවාලකරුවන් වාර්තා වෙලා ඊයේ හවස් වෙනකම් විශේෂ භාර ඇමතිවරයා ක්ෂේත්‍රයට ගියේ නැති නිසා ආරක්ෂක ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා නීතිය සාමය ඇමතිවරයා නායකත්වයේ නොදුන්න නිසා ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නායකයෙක් නැහැ. අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අවුරුද්දක් නැහැ. ඔබතුමා දන්නවද ඒක? දැන් ඉන්න කොමසාර් ජනරාල්. වැඩ බලන කෙනෙක් ඉන්නේ. වැඩ බලන කෙනාට නායකත්ව දෙන්න පුළුවන් කමක් නැහැ. කොහොමද දන්නේ? අර ඒක දැන් ඔබතුමාලගේ නායකයා මැතිවරණ බර ගානක් පැරදිලා තියෙනවා. මේ මැතිවරණ පරාදිත නෙමෙයි මහත්මයා. මේ තරම් බරපතල ප්‍රශ්නයක් වෙලා අර මැතිවරණ පරාදිත කතාව නෙමෙයි. දිනපු කණ්ඩායම රට පාලනය කරන විපක්ෂ නෙමෙයි. දැන් මේකට විපක්ෂය වග කියන්න ඕනේ. විපක්ෂ නායකයෙක් විදිහට එතුමාට දෙන්න පුළුවන් ආදර්ශයක් ඉල්ලා අස්සලා. මොනවද මේ විහිළු කතා කරන්නේ? දැන් මේ මීගමුව බන්ධනාගාරේ සිදුවුණු කැරැල්ල වගකීම බාර අරගෙන විපක්ෂ නායක ඉල්ලාස් වෙන්න ඕනේ. අපි කියන්නේ මැතිවරණ පරාජය වුණු වගකීම් බාරගෙන විපක්ෂ නායකයට දුරෙන් ඉල්ලාස් ආදර්ශ මේ සමායනකෝ මේ මම දන්නේ නැහැ බුදුමා මොන මාධ්‍යද කියලා. හැබැයි ඔය ප්‍රශ්න අහන විදිය නම් මේ රටට යහපතක් වෙන විදියක් නෙමෙයි. හරි මේ රටේ නීතිය සාමය බන්ධනාගාරය අධිකරණය පිළිබඳ වගකීම තියෙන වර්තමාන රජයට දැන් ඔබතුමා මාධ්‍යවේදියෙක් පොඩ කනවා ඔබතුමා මාධ්‍යවේදියෙක් විදියට ඊයේ වෙච්ච දේ ගැන අඩුපාඩුවක් දකින්නේ නැද්ද? නෑ දකින්නවද? නෑ අඩුපාඩුව ඒක විමර්ශන වලින් අධිකරණයේදී අද ඔබතුමාට ඒක කතාවක් නෑ. දැන් ඔබතුමා කියන්නේ විපක්ෂ නායකතුමා අස් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් පිළිබඳ වගකීම් බාර අරගෙන මේ විපක්ෂ නායකතුමා අස් වෙන්න ඕනේ. එහෙනම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ සිරකරු සුබ සාධනය පිළිබඳ පුනරුත්ථාපනය පිළිබඳ වෙලා තියෙන පොරොන්දු එකක්වත් ඉටු නොකිරීම ගැන වගකීම් බාර ගන්න විපක්ෂ නායකද? නෑ මම දැන් මේ කතාව නෙවෙයි කිව්වේ මැතිවරණ පරාජය වීම සම්බන්ධයෙන්. මැතිවරණ පරාජය වුණා අපි විපක්ෂයේ දිනපු කට්ටිය රට පාලනය කරනවා. මැතිවරණ පරාජය වීමක් අදාළ මහත්තයෝ මේකට ඔව් ඒතර විපක්ෂ නායකතුමාට පුළුවන් මේ වගකීම් බාර ගන්න වෙන කෙනෙකුට නායකත්වය දෙන්න පක්ෂේ. ඉතින් එතනින්ම ආදර්ශයක් දෙන්න පක්ෂයක් විදියට. දැන් ඔබතුමාලා මහ බැංකු බැලුම් කර සිද්ධියේ සේවක අර්ථ සාධක මුදලින් බිලියන 8.0 ගාණක් ගැව්වා. අන්තිමට මේ පෞද්ගලික අංශයෙන් සේවකයන්ට ජීවත් වෙන්න තියෙන්නේ මරණ අන්තිම මොහොතේ හරි තියෙන්නේ ඒ සල්ලි වල.
ඔබතුමාලා ෆුඩ් නෝට් දැම්ම. කවුද වගකීම් බාර අරගෙන ඉවත් උනේ? කො නීතිය ක්‍රියාත්මක කරලාද ඔබතුමාලා අදාළ පාසල් රටට ගෙනල්ලා ඔබතුමාලාගේ බලය මෙච්චර කාලයක් හිටියේ. දැන් මේක පාතාල කණ්ඩායම. අනිත් එක ඔබතුමා පුනා මාධ්‍යවේදීන්ව ප්‍රශ්න කළා ඔබතුමාලාගේ පක්ෂේ පාතාල ක්‍රියාකාරකීන් ඉන්නවා කියලා කියද්දී ඒකට කියලා. දැන් අන්න නඩු කීපයක් යනවා කලිත අබේසින් හෙට පොරොස් ආසන සංවිධායකතුමා. ඔබතුමාලා ඒකට දැන් ඒ සම්බන්ධයෙන් මොකක්ද දරන මතය? මම අද සාකච්ඡා කරන්නේ මම ඔබතුමාත් එක්ක ওই කාරණා ගැන වෙනම වාද කරන්න. ඔබතුමාට තියෙන දේශපාලන අරමුණක් මිසක් මේ සත්‍ය ගවේෂණය පිළිබඳව හෝ වගවීම පිළිබඳ අරමුණක් නෙමෙයි. හරි? එතකොට ඔබතුමා මේ සමග ජන බලවේගයේ මැතිවරණ පරාජය පිළිබඳ මෙතන ප්‍රශ්න කරන එක හරි මට තේරුම් ගන්න බෑ. හරි? ඒ නිසා මම කතා කරන්නේ මීගමුව බන්ධනාගාරයේ සිදුවුණු සිදුවීම ගැන. මම කතා කරන්නේ මේ රටේ නීති ආධිපත්‍ය පාලනය කිරීම පිළිබඳව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීලා තියෙන පොරොන්දු එකක්වත් ඉටු නොකිරීම ගැන. මම කතා කරන්නේ හර්ෂ නානායක්කාර ඉරින්දා දවල් 1 ඉඳලා ඊයේ හවස් වෙනකම්ම ක්ෂේත්‍රයට ගිහිල්ලා හොයලා බලලා කටයුතු නොකරපු එක ගැන. මම කටයුතු කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ස්ථිර පත්වීම නොකිරීම ගැන. මම කතා කරන්නේ ජනාධිපති සමාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒ පිළිබඳව ක්‍රියාකාරීව ශනිකව කටයුතු කළා ඒ ගේට්ටුවෙන් ගිය මිනිස්සුන් නැවත අත්අඩංගුවට ගත්තේ නැති එක ගැන. මම කතා කරන්නේ මේ රටේ බන්ධනාගාරවල තිබුණු තදබදය වැළැක්වීම සඳහා අපපණතට අරන් එන තිබුණු සංශෝධන ඉක්මනින් අරන් ආපු නැති එක ගැන. මම මේ කතා කරන්නේ මේ රටේ අහිංසක මිනිස්සු සිරගත වෙලා ඉන්න මිනිස්සුත් ඒ වගේම බන්ධනාගාරයේ සේවය කරන මිනිස්සුත් ජීවිතවල ඇතිවන අනතුරු ගැන. ඔබතුමා කතා කරන්නේ ඔබතුමාගේ හිතේ තියෙන දේශපාලන අරමුණක් වෙනුවෙන්. හරි ඉතිහාසයේ දේශපාලනයේ කාරණා ගැන මේ රටේ ජනතාව තීන්දුවක් දීලා තියෙනවා. අපි විපක්ෂයට තියලා ආණ්ඩු බලය දීලා තියෙනවා. 3න් 2ක් තියෙනවා. විධායක ජනාධිපතිකම තියෙනවා. ඒක තියාගෙන කරන්න තියෙන මේවා කරන එක. ඒ නිසා කරුණාකරලා හොයලා බලන්න ඔබතුමා මාධ්‍යවේදීන් නම් දැන් මේ පැච් දාන්න පුළුවන් කමක් නැහැ. මේ මිනිස්සුන්ගේ ජීවිත නැවත දෙන්න පුළුවන් කමකුත් නැහැ. නැති වෙච්ච මේ මිනිස්සුන්ගේ වෙච්ච ආබාධ වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත නැවත ගොඩනගන්න පුළුවන් කමකුත් නැහැ. මේවා වෙන්න දීලා ඉරින්දා මේ සිදුවීම සිදු වෙලා මේ සම්බන්ධ ප්‍රශ්නයක් මතුවෙලා ඒ පිළිබඳව ගන්න ඕන ක්‍රියාමාර්ග අරගන්නේ නැතුව ප්‍රමාද වෙලා දැන් පාස්කු ප්‍රශ්නේ වෙනම ගන්න. ඒක න නඩුව අහනවා ඒක කියලා පරීක්ෂණ කරනවා. පාස්කු ප්‍රශ්නේ මේක එකක්ද? මේකේ නඩුව දැන් අහනවා. ඒතර අදාළ වර්තිකරණ දඬුවම් දෙයි. අනිත් කාරණේ. දැන් දේශපාලන වගකීමක් නැද්ද? දේශපාලන වගකීමක් නැද්ද? දැන් මීට කලින් මම කිව්වා නෑ මම මේ කියන්නේ මීට කලින් මම ඔබට කියන්නම් මීට කලින් ගල්ලංගුරු හොරකම පිළිබඳව වගකීම බාර අරගෙන ඇමතිට ඉල්ලාස් වෙන්න කියලා කිව්වා. හරි? අසුන්නේ නෑ. අවසානයේ හඬපටයක් මෙනකන් හිටිය අස් වෙන්නේ. මතකද? ඒ වෙලාවේ ඔබතුමා නැතු මොන සම්බන්ධද? මේ ආණ්ඩුවේ සිද්ධිය සම්බන්ධව ඔව් ඔව් දැන් ඒක සාක්ෂි විසින් සිද්ධ වෙනවා. ඔව් ඔබතුමා දන්නේ මොනවද දන්නේ? ඔබතුමා මාධ්‍යවේදී කොට අත මේ නෑ මෙතුමා මාධ්‍යවේදීද? මම මාධ්‍යවේදී දෙන්නද කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයේ මාධ්‍යවේදී හරි. ඒතර මන්ත්‍රීතුමා නෑ මම ඔබතුමාගේ නෑ මෙහෙමයි. රජයේ මාධ්‍යවේදියෙක් කැටියට ඔබතුමාට අද පැවරලා තියෙන වගකීම ඔබතුමා හොඳින් ඉස්ස කරා. හරි මෙහෙමයි. මම ස්වාධීන මාධ්‍යවේදී. හරි මම දන්නේ ඔබතුමා මොන මාධ්‍යවේදීද කියලා මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියන්න කැමතියි. ඔබතුමා මේ වෙලාවේ කතා කරන්න ඕනේ මේ වෙච්ච මහා අපරාධ ගැන. හරි ඒකට ඔබතුමා මේ හරි දැන් මේ වෙච්ච සිදුවීම් පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? මේ වෙච්ච සිදුවීම් පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? ඒකත් කරන්න ඕනේ. මම ඒක නෑ කියන්නේ. හැබැයි පාස්කු විදිහට නෑ අද අපේ ફોකස් එක මාධ්‍ය ආපුවේ ඔබතුමාලා ඇවිල්ලා hina වෙනවා. දැන් ඇවිල්ලා කවුද hina වුනේ? ඇයි පාස්කු ප්‍රාණ බලන්න. හරි හොඳයි බොහොම ස්තුතියි. අනිත් මට අදයක් ගන්න තියෙනවා. දැන් මේ සිදුවීම පිටිපස්සේ ඉන්න ප්‍රධාන කල්ලි ගැන ගත්තොත් එහෙම කියන්නේ හරක් කඩාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට ඔබතුමාලගේ නියෝජිතේ හරක් කඩාට මේ සල්ලි දුන්නා කියලා කියනවා. අල්ලස් තරම් තියෙනවා කියලා. එතකොට ඔබතුමාලගේ පක්ෂය ප්‍රවර්ධනය කරන්නේ හරක් කඩාගේ සල්ලි වලින්. නෑ. ගැටලුවක් තියෙනවනේ. අපි එහා සම්බන්ධ චෝදනා ලක් වෙච්ච පුද්ගලයව පක්ෂයේ සමාජිකත්වයෙන් අත්හිටවලා අපි මේ පිළිබඳව පරීක්ෂා කරනවා. ඒතර මේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මොකද ඉදිරියේදී ගන්න ක්‍රියාව? අපි ඉදිරියේදී කියන්නේ. දැනට අවසන් තියෙන්නේ නැහැ. දැන් ඔබතුමාගේ රාජකාරිය ඇති මම හිතන්නේ දැන් ආණ්ඩුවට අවශ්‍ය ටික ඔබතුමා ඇහුවා. නෑ එහෙම එකක් නෙවෙයි මන්තුතුමා. මේ ජනතාවගේ ලැජ්ජ වෙන මහත්තයෝ මේ තරම් බරපතල දෙයක් වෙලා මාධ්‍යවේදිකම් පැත්තට දාන පුරවැසියෙක් හැටියට හරි එතකොට ගිය ඉරින්දා ඉඳලා මේ අනතුරුදායක 2400ක් ඉන්න බන්ධනාගාරයක් ඇතුලේ මනුෂ්‍ය ඝාතන දෙකක් සිද්ධ වෙලා හරි මේ තරම් තුවාලකරු සංඛ්‍යාවක් වෙලා රෝහල්ගත වෙලා ඉන්න වෙලාවේ ඊයේ හවස් වෙනකම්ම විශේෂභාර ඇමතිවරයා තමන්ගේ වගකීම ඉස්සර නොකර පැහැර හැරලා හරි හැංගිලා ඉන්නකොට ෆෝන් එකට ආන්සර් කරන්න එතකොට සෝෂල් මීඩියා වලින් තොරතුරු අහනකොට හරි ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද හරි
පාස්කු ප්‍රහාරය ගැන වෙනම කතාවක්. පාස්කු ප්‍රහාරය වෙනම කතාවක්. මේ ප්‍රශ්නේ වෙනම කතාවක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ වින්දිතයන්ට යුක්ති ඉටුවීම පිළිබඳ සමග ජන බලවේගයේ හැම වෙලාවෙම පෙනී ඉඳලා තියෙනවා. හරි ඒ පිළිබඳ අපේ ස්ථාවරයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නේ මේකයි සම්බන්ධ කරගන්න ඕනේ. නෑ ඒතකොට ඒකෙත් තොරතුරු ආවා. ඒ මිනිසුන්ගේ ජීවිත නැතුනේ. තාම වින්දිතින්ද ඔබතුමාට උත්තර දීලා තේරුම් ගන්න නැවත ඔබතුමා ඇවිල්ලා ඉන්නේ මේ රජය බේර ගන්න සුදුහුරු ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගෙන යන්න. හරි ඒක ඔබට කරන්න බෑ. හරි එතකොට මේ මැරිච්ච මිනිසුන්ගේ ජීවිතවලට මේ බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිතවලට ඊයේ උදේ වෙනකොට ඊයේ පෙරේද රාත්‍රියේ STF එක හමුදාව යොදවලා ආරක්ෂාව තහවුරු නොකිරීමේ වගකීම ඒකෙන් මිදෙන්න ආණ්ඩුවට බෑ. ඔබතුමා කොච්චර වෙල හේතුවත් ඒක කරන්න පුළුවන් කමකුත් නැහැ. හරි ඒ නිසා බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමාට වෙන උත්තර දෙන්න. Thank you.